දෙදස් 23යි 12යි 30ක් වන දින වැලිගම් ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිටදී කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් කණ්ඩායමකට වැලිගම පොලිස් ස්ථානට අනුයුක්ත නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදු කරන ලද වෙඩි තැබීමකින් කොළඹ අපරාධ කොට්ටාශයට අනුයුක්ත පොලිස් සැරන්වරයෙකු ජීවිතක්ෂයට පත්වීමක් සිදු වුණා. මේ පිළිබඳ පැවති මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණයේ තීන්දුව 2025 2/27 වන දින මාතර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කළා. ඒ අනුව මැරිකම් පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදු කරන ලද වෙඩි තැබීම පුද්ගලික ආරක්ෂාවේ අයිතිය මත පිහිටා සිදු කරන ලද වෙඩි තැබීමක් බවත් ඒ අනුව ඔවුන්ට එරෙහිව කිසිදු නෛතික ක්‍රියාමාර්ගයක් නොගන්නා ලෙසටත් දන්වා තිබෙනවා. කෙසේ නමුත් කොළඹ අපරාධ කොට්ටාශයේ නිලධාරීන් මෙම ස්ථානයට යොමු කිරීම නීත්‍යානුකූල නොවන ලෙසට සිදු වී ඇති බවත් ඒ අනුව එදින මෙම ස්ථානයට පැමිණි නිලධාරීන් සහ එවකට වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු නිලධාරීන් 8 දෙනෙකු අත්අඩංගුවටගෙන මෙම නඩුවේ සැකකරුවන් ලෙස නම් කිරීම සඳහා ගරු අධිකරණය විසින් නියෝග කොට තිබෙනවා. එම නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි කටයුතු සිදු කිරීමට නියමිතයි.